කතරගම ගමනේ ඊළඟ කොටසින් ඔබට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ රුහුණු මහා කතරගම දේවාලයට අයත් ස්ථානයෙන් අපි ඉදිරියට ගමන් කරන ආකාරයයි. අපි ගමන් කරන්නේ කිරිවෙහෙර දෙසට. කිරිවෙහෙර දෙසට ගමන් කරන ඔබට මේ වගේ ලස්සන view point එකක් දැක බලා ගන්න පුළුවන් වෙනවා. උදෑසන කාලය නිසා එදා දවසේ වන්දනා කරගන්න පැමිණි පිරිස ඉතාමත් සුළු වශයෙන් තමයි අපිට දැක බලා ගන්න පුළුවන් වුණේ. ඔක්තෝබර් මාසයේදී කතරගම වැඳ පුදා ගන්න පැමිණෙන පිරිස ඉතාමත් සුළු වශයෙන් තමයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉදිරියට ගමන් කරන අපිට කිරිවෙහෙර මළුව අසල මල් වර්ග සහ පූජා භාණ්ඩ අලෙවි කරන අයද මුණ ගැසෙනවා. අපි ඔවුන්ගෙන් මල් වර්ග සහ පූජා භාණ්ඩ කීපයක්ම මිලදී ගත්තා. අපි දැන් කිරිවෙහෙර මළුව අසලටම පැමිණලා ඉන්නේ. අපි රැගෙන ආපු හඳුන්කූරු පහන් වර්ග මෙම ස්ථානයේ දල්වන්න පුළුවන්. අපි රැගෙන ආපු මල් සහ කිරි ආහාර මේ විදිහට කිරිවෙහෙරට පූජා කරනවා. අපි සකස් කරගෙන රැගෙන ආපු කිරි ආහාර පූජා කරන්නේ මෙම ස්ථානයේ.